මහලොකුවට අපිට කිව්වනේ ඇවිල්ලා බලන්න ඕගොල්ලෝ බංකු අරන් එන්න ජාතික ආරක්ෂාව ගැන උගන්වන්නම් කියලා. එක සද්දයයි ආවේ. පාතාලෙට බය වුණා. අවුරුදු 30ක් ඉවර කරන්න බෑ කියලා යෝගයක් බය වෙච්ච යුද්ධ ඉවර කරපු මහින්ද රාජපක්ෂගේ පුතා තමයි අපි 2029 ජනාධිපතිවරණයට අරගෙන එන්නේ. දේශක දමින්ද දිසානායක මේ වන දේශීය ආදායම් සහකාර රේගෝධකාරී ගොවිජන සේවා විභාග ඔන්ලයින් සමන්ත්‍රණ හෙට සිට ආරම්භයි. අපි දන්නවා මේ රටේ මාලිමා ආණ්ඩුව බලයට ආවේ අපි වගේ තරුණයින්ට සෑහෙන්න බොරු කියලා. අපි වගේ තරුණයින්ව අන්දලා අපි වගේ තරුණයින්ව බලහත්කාරයෙන් අරගලයකට යොමු කරලා ඒ නිසා අපි හොඳටම දන්නවා මේ රටේ අම්මලා තාත්තලාගේ අහිංසක බලාපොරොත්තු තිබුණ අහිංසක බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙච්ච තරුණියෝ වගේම පාසල් වල ඉගෙන ගන්න අපේ ආදරණීය දුවදරුවන්ට අධ්‍යාපනය අහිමි කරපු එදා වල වැටේ එල්ලපු අය එදා ධනෙහින් උස්සලා තමන්ගේ දේශප්‍රේමීන් කියලා මේ රටේ තරුණයෝ අමාරුවේ දාපු අය අපිට එනවා කියලා දෙන්න ජාතික ආරක්ෂාව ගැන එන්න බංකුවක් අරන් ඉගෙන ගන්න කියලා. අද යාළුවෝ මොකද වෙලා තියෙන්නේ? අධිකරණ අමාත්‍යවරයා අසරණ වෙලා තියෙනවා. ලංකාවේ බන්ධනාගාරවල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනකොට තමන් දන්නේ නැහැ තමන් මොනවද කියන්නේ කියලා. එහා පැත්තේ ඉන්න පොලිස්පතිවරයාගෙන් හරි මෙහා පැත්තේ ඉන්න තවත් කාගෙන් හරි අහලා තමයි මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙන්නේ මගේ අම්මේ. එච්චරට ප්‍රශ්න. එච්චරට මේක තේරෙන්නේ නැහැ. ඒ තරම් මේගොල්ලන්ට අත්දැකීමක් නැතිකම. මාලිමා ආණ්ඩුව බලයට පත් වෙනකොට අනුර කුමාර දැන් ඉන්න ජනාධිපතිවරයා කියලා තිබ්බා සාක්කුවට අත් දෙක දාගෙන කිව්වේ කොහොමද? අපි මේක ක්ලීන් කරනවා. ක්ලීන් කරලා ගේනවා මල් පැල. ගෙනාවා. මොනවද ගෙනාවේ? පරණ යකඩ කෑලි, තහඩු කෑලි, පාපිසි මේව තමයි ගෙනාවේ. අවසානයේදී මොකද්ද වුනේ? මේ රටේ මිනිස්සුන්ට කන්න බත් ඇටේ නැති වුණා. මේසෙට ගහලා සත්තම දාලා හාල් මිල හොල්ලන්න හැදුවා. හැබැයි අද ලාල්කාන්ත ගිහිල්ලා ගොවියන්ගෙන් ගුටි නොකා බේරිලා ඇවිල්ලා තියෙනවා. ගුටි නොකා. ඒ හින්දා මේ රටේ අපේ අම්මලා තාත්තලා අපිට කන්න දුන්නේ මේ රටේ වවලා. ස්වයංපෝෂිත ආර්ථිකයක් මේ රටේ හදාගන්න අපිම වවලා මේ රටේ මිනිස්සුන්ට කන්න දීපු රටක්. ඒ නිසා මේ රටේ ගොවියොත් එක්ක සෙල්ලම් කරන්න එපා ජනාධිපතිතුමා. මුලින්ම එළියට බහින්නේ ගොවියෝ. බඩගින්නට ගැහුවොත් මේ රටේ මිනිස්සුන්ගේ බඩට ගැහුවොත් මේ රටේ මිනිස්සු නිකන් ඉන්න දෙයි කියලා හිතන්න එපා. මේ රටේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න එපා. ලංකාවේ සංස්කෘතියට සભ્યත්වයට අත තියන්න ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම try එකක් දුන්නා. හැබැයි බැරි වුණා. දෙවෙනුවර පෙරහැරට මහලොකුවට අපිට කිව්වනේ ඇවිල්ලා බලන්න ඕගොල්ලෝ බංකු අරන් එන්න ජාතික ආරක්ෂාව ගැන උගන්වන්නම් කියලා. හැබැයි මොකද උනේ? එක සද්දයයි ආවේ. පාතාලෙට බය වුණා. අවුරුදු 30ක් ඉවර කරන්න බෑ කියපු යුද්ධ ඉවර කරේ කවුද? අවුරුදු 30ක් ඉවර කරන්න බෑ කියලා යෝගයක් බය වෙච්ච යුද්ධ ඉවර කරපු මහින්ද රාජපක්ෂගේ පුතා තමයි අපි 2029 ජනාධිපතිවරණයට අරගෙන එන්නේ. එහෙම තත්වයක් තියෙද්දී බොරු පාතාලයකට බය වෙලා කාවඩි නවත්තන්න හදලා මේ රටේ සංස්කෘතියට සભ્યත්වයට අත තියන්න හදපු අනුර කුමාරට හොඳ පාඩමක් මේ රටේ මිනිස්සු ගන්නවා. ඒ රටේ මිනිස්සු මේ රටේ සංස්කෘතියට ආගමට දහමට ගරු කරන මිනිස්සු. අපි කතාවක් කරන්න පටන් ගත්තත් අපි ඕනම දෙයකට මුල් තැන දුන්නත් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාත් එක්ක තමයි අපි ඒ ආශිර්වාදය ඒ ගෞරවය එක්ක අපි ඒක පටන් ගන්නෙ. ආගමක වුණත් අපි ඒක දන්නවා. පල්ලිය මූලික කරගෙන පූජකවරයා මූලික කරගෙන ඉස්ලාමීය ධර්මය නම් ඒ ආශ්‍රිතව ඒ ධර්ම කරුණු කාරණා මූලික කරගෙන අපි ඒ ආගම දහමට අනුව වැඩ කරපු කණ්ඩායමක්. මේ රටේ මහ පොළවේ දේශපාලනය මේ රටේ හොඳට මේ ගෙන්දගම් පොළවේ පය ගහපු මේ රටේ හොඳට මේ ගෙන්දගම් පොළවේ අපේ අම්මලා තාත්තලාගේ දුක දන්න පරම්පරාවක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා තමයි තරුණියෙක් විදිහට මට අද මේ වෙනුවෙන් මේ කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි අනාගතය එහෙමත් නැත්නම් අපි විශ්වාස කරන දේශපාලන බලවේගය නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයේ විදිහට අපි ඉදිරියට අරගෙන යන්නේ. අපිට කිව්වා වයසක කෙනෙකුට ගෙදර යතුරුවත් බාර දෙන්නේ නැහැ කියලා වේදිකාවල කිව්වා. කවුද මන්දාර නිලියක් කිව්වා එහෙම කතාවක්. ගෙදර යතුරුවත් බාර දෙන්නේ නැහැ 100 කෙනෙක් ගෙදර ඉන්නවා නම් 100ව කඩේටවත් යවන්නේ නැහැ කියලා කිව්වා. එහෙම කියපු අය තමන්ගේ වාසියට තමන්ට ඕන විදියට නීතිය නවන්න විනිසුරුවරුන්ගේ විශ්‍රාමික කාලය දීර්ඝ කරන්න හදනවා.
සිස්ටම් චේන්ජ් කරන්න න්යාවේ මේගොල්ලෝ. සිස්ටම් චේන්ජ් කරන්න වෙන්නේ නෑ මේගොල්ලන්ට. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සිස්ටම් එකවත් පරිස්සම් කරගන්න බෑ. ඇයි ඒ? දහවතාවක් ඊමේල් වලින් ගනුදෙනු කරලා, දහවතාවක් විටින් විට සල්ලි හොරකම් කරලා, හැකර්ලා අන්තිමට සල්ලි ටික අරන් පැන්නා. සිස්ටම් එක ෆේල්. සිස්ටම් එක Tamanට කන්ට්‍රෝල් නෑ. එහෙම රටක ජනාධිපතිතුමා මේ රටේ මිනිස්සු මේ ඇවිල්ලා ඉන්න මූණු ටික සාක්ෂි දරනවා. මේ රටේ මිනිස්සු ඇත්ත තේරුම් අරගෙන මේ අනාගත දේශපාලන ගමන් මගට 2029 අලුත් පෙරලියක් එක්ක නාමල් රාජපක්ෂව ජනාධිපති කරන ගමනේදී මේ සාර්ථක අනාගතයකට සාර්ථකත්වයකට මේ රට අරගෙන යන්න ඕනේ කියන බලාපොරොත්තුවත් එක්ක මේ අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. අපිට අතීතයේ අපි කතා අහලා තියෙනවා. අපේ වයස පුංචි ඇති. අපි ගොඩාක් ඉතිහාසය දන්නෙත් නැතුව ඇති. හැබැයි අපි දන්නවා මේ රටේ අඳුරු ඉතිහාසයක් තිබුණා කියලා. බඩදරුව අම්මලාට පයින් ගහලා බඩදරුව අම්මලාගේ මේ ලෝකෙ එළියවත් දැකලා නැති දරුවන්ව නැති කරලා මේ රටේ තරුණයන්ගේ අනාගතේ විනාශ කරපු අතීතයක් තිබිච්ච මාලිමාවේ කට්ටිය දේශප්‍රේමීන් කියලා න්යාවේ. එයාලට මේ රට ඉදිරියට ගෙනියන්න නම් මේ රටේ මිනිස්සුන්ගේ ගුණ සුවඳ මුලින්ම තේරුම් ගන්න සිද්ධ වෙනවා. එහෙම ගුණ සුවඳ තේරුම් අරගෙන මේ රටේ අනාගතය ගැන ඉදිරියට දැකපු නායකයෙක් විදිහට එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා හයිවේ ටික හදලා එතනින් එහාට ගියාම සංනිවේදන කුලනක් විදිහට නෙළුම් කුලන හදලා අද කොළඹට ගියාම බලන්න දේවල් තියෙනවා. කොළඹ දිහා දැක්කම මිනිස්සුන්ට ආසයි. අලුත් සංනිවේදන ක්‍රමවේදයන් තියෙනවා. ඒවත් එක්ක මිනිස්සුන්ට හැප්පෙන්න, ඒවත් එක්ක මේ තරුණ පරම්පරාවට හැප්පෙන්න අවශ්‍ය පසුබිම අපි හදලා දෙන්න ඕනේ. ඒ පසුබිම හදලා දෙන්න නූතනත්වය දකින නායකත්වයක් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ. එහෙම ගනුදෙනු කරන්න දන්න ගතානුගතික දේශපාලනයෙන් එහාට ගිහිල්ලා මේ රටේ ඉන්න මේ ඕනතරම් ෆෝන් අල්ලගෙන ඉන්න අපේ කෙල්ල කොල්ලන්ට ඉදිරියේදී ඩිජිටල් අනාගතයක් හදලා දෙන්න පුළුවන් නායකයෙක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නායකත්වය, ඒ දැක්ම අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා තුලින් අපි දකිනවා. ඒ නිසා තමයි අපි එහෙම කරන්නේ. අපි මේ සංවිධානයේ ඇතුලේ, අපි මේ පොදුජන පෙරමුණ ඇතුලේ අපි මේ ගමන් මඟ අරගෙන යන්නේ. ඒ නිසායි මගේ ආදරණීය අම්මේ මේ ළඟදී හරි ලස්සන කවියක් කියෙව්වා. මේක හරි ආණ්ඩුවට හරි සමාන කතාවක්. මේක ඇවිල්ලා මහගම සේකරගේ හෙට ඉරක් පායයි කියන පොතේ තිබිච්ච කවියක්. ඒකේ මෙහෙම කියනවා: කුසලානේ ලූ මිදියුෂ කුසලානේ හැඩය ගනි. අපි මොකක් හරි වාජනයකට මිදියුෂ දැම්මොත් ඒක මොකද්ද වෙන්නේ? ඒකේ හැඩය ගන්නවා. හැබැයි අපි ඒකට විෂ පෙව්වොත් ඒකත් ඒ විදිහේ හැඩයක් තමයි ගන්නෙ. මොකද සාන්ද්‍රණයේ අප්සෙට් නම් අපිට ඒ තියෙන දේවල් ටික, ඒ අඩංගු දේවල් ටික අප්සෙට් නම් ඒක විෂයි නම් විෂපෝපු කුසලානයක් එක්ක අපිට ඉදිරියට යන්න බෑ. ඒක බොන මිනිස්සයා මැරෙනවා. අපේ රටටත් වෙලා තියෙන්නේ අද ඒක. විෂ සහිත මිනිස්සෙක්ව ජනාධිපතිවරයා පුටුවට ගෙනල්ලා අපිටත් දැන් ඒ විෂ ඇවිල්ලා තියෙන්නේ. ඒ රටයි, ඒකයි මේ රටට තියෙන විනාශය. ඒකයි මේ රටට වෙලා තියෙන්නේ. මගේ ආදරණීය අම්මේ, හෙට දවස ගැන හිතලා බලන්න. හම්බෙන්න ඉන්න දරුවට අනාගතයක් නැති වෙනකොට, කන්න බොන්න බත් ටික නැති වෙනකොට, එතනින් එහාට ගියාම ආදායමක් Tamanට ඉදිරියක් කරගන්න, ගෙයක් හදාගන්න, අත්තිවාරම දාලා ඉතුරු ටික ගොඩනගා ගන්න බලාගෙන ඉන්නවනම් මේ රටේ සමෘද්ධියක් තියනවද? අපිට එහෙම අතීතයක් තිබිලා නැහැ. මේ දේශපාලනයේ අපි දේශපාලනය කරපු, මේ මහ පොළවේ දේශපාලනය කරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට පාලනය කරන කාලේ මිනිස්සු කාලේ ඇඳලා ජීවත් වුණා. මිනිස්සුන්ට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් වුණා. කොයිතරම් ප්‍රශ්න තිබුණත්, කොයිතරම් බෝම්බ පිපුරුවත් මම මේ යුද්ධය ඉවර කරනවා කියලා කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගත්තේ එතුමා විතරයි. එහෙම තීරණයක් ගන්න පුළුවන් කමක් තිබිච්ච නායකයෙක් අපි හදලා තියෙනවා. අවුරුදු 25කට ඉස්සෙල්ලා ආවත්, අවුරුදු ඉදිරියට එළඹෙන අවුරුදු 25 දීවත් මේ වගේ නායකයෙක් නම් හම්බෙන්නේ නැහැලු. ඒ කියන්නේ මේ අනුර කුමාරට කියන්නේ මේ වගේ නායකයෙක් බිහි වෙන්නේ නැහැලු. ඔව්, මේ වගේ නායකයෙක් හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? මේ වගේ පච කියන, මේ වගේ බොරු කියන, මේ වගේ තුට්ටු දෙකේ කතා කියන නායකයෙක් නම් මේ කපේට අපිට හම්බෙලා නැහැ. ඒ හින්දා අපිට එහෙම නායකයෙක් අවශ්‍යත් නැහැ. මගේ අම්මේ හොඳට තේරුම් ගන්න. මේ රටේ අනාගතය තියෙන්නේ, මේ රටේ අනාගතය ගොඩනගන්න ඉන්නේ ඔබේ ආදරණීය තරුණ දුව පුතා. මගේ වයසේ ඉන්න කෙල්ල කොල්ලන්ගේ ජීවිතේ හීන ගොඩක් තියෙනවා.
ඒ හීන ටික ඉෂ්ට කරගන්න අවශ්‍ය පසුබිම මේ රටේ හදලා දෙන්න අපිට නායකත්වයක් ඕනේ. ඒකට හොර කරනවා, බොරු කරනවා, වංචා කරනවා කිය හැමතිස්සෙම මිනිස්සුන්ට චෝදනා කර කන්ටේනර් 300 ගාණක් පන්නන කනුයි, හැකර්ලා ඇවිල්ලා සල්ලි හොරකම් කරන් යන කනුයි ඇස්පියාගෙන ඉන්න ආණ්ඩුවක් අපිට එපා. එහෙම ආණ්ඩුවක් ගෙදර යා යුතුයි. එහෙම ආණ්ඩුවක් මේ රටේ පාලනය බාරගත යුතු නැහැ මගේ අම්මේ. ඒ හින්දා ඔබ විශ්වාස කරන දේශපාලන අනාගතය ගොඩනගන්න, ඔබේ දරුවාට අනාගතයක් ලබා දෙන්න අපි අනාගත දේශපාලන නායකත්වයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් අපි මේ සටන අත්හරින්නේ නැහැ. ඒ වෙනකන් අපි මේ සටන අරගෙන යනවා. 2029 නියත ජනපති නාමල් රාජපක්ෂ